හයි ගයිස් වෙල්කම් බැක් ඉස්සල්ලම මං සොරි කියන්න ඕනේ මොකද මේ දවස්සල පොඩ්ඩක් කේස් අප වගේ 2025 ඕ ලෙවල් ලියපු එවුන්ට ඒ ඔක්කොම දැන් ශේප් ඒ හින්දා මං අදින්න එක දිගට වීඩියෝස් දානවා ඒකම මං කිව්වා පොඩි සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා මේ වීඩියෝ එකේ සෝ ඒකටත් රෙඩි වෙන්න ඔව් අනික මම ට්‍රයල් චේම්බර්ස් ලෝඩ් කරලා ඩයමන්ඩ් මේ හෙල්මට් එකයි චෙස් ප්ලේට් එකයි බූට්ස් දෙකයි හදාගත්තා පොඩි ට්‍රීමයකුත් දැම්ම පොඩි ලස්සන වාරක්කන්න ඉතිං අපේ අනිත් වැඩේ තමයි අද ඒ ඩයිමන්් එක අපි අප්ග්‍රේඩ් කරගන්නවා එකන්නේ මෙන්ඩිං වගේ එන්චාන්මන්් පාච්චි කරලා සෝ ඉස්සල් අපේර සප්‍රයිස් පොඩ්ඩ බල්ලි වුණේද හරි මම සප්‍රයිස් එක් කියලා කිව්වේ ඒක පොඩි ඇඩොන්න එකක් ඔයාලක භාෂාංකිවොත් පොඩි මොඩ් එකක් මොඩ් මොඩ් තමයි හෝමක බේටා වර්ෂනින්ද එකට ඇඩොන් කියල් තම කියන්නේ ඒ අඩොන්න එක අපිට තියෙනවා එක අයිටම්යක් ක්‍රේට් කරන්න එකට ගැන ටයිම් කැප්සිවල් කියලා ඒ ටයිම් කැප්සිවල් එක වෙන්නේ අපි ඒකට මොකක් හරි දෙයක් දැම්මට පස්සේ අපිට ඒක ලොක් කරම් පුළා අපිට කැමති කාලෙකට එකන් මයින් ක්‍රාෆ් ටයිම් එකෙන් හෝ රියල් ටයිම් එකෙන් අපිට එක ලොක් කරම් පුළුවන් ඒකම අපිට එකට පොඩි මැනුවල්ලයක් කම්මෙනවා පොඩි තිංස් එකත් තියෙන්නේ පොඩි ජෙල්තිරිස් අඩත් තියෙන අපට කරන්න ඉතිං අපේ වැඩේ කරලෙමු ඉස්සලම් අයක හදන හැටි පෙන්න්න අපිට එක හදන්න චෙස් දෙකුයි කලොක් එහෙකුයි අයන් ඉංගට් එහෙකුයි ඕනේ මයක දැන්ට මත් හදල තියෙන හින්ද මේක දැන් ගන්න කොහෙද මේක දැන් මේක නැහැ එකෙත් නෑ මේක ඔව් හරි අඩෝ එක මං ගව තිබිලනේ අනික ඔව් මං රොකට්ටුත් ක්‍රියේට් කරා මොකද මං අද එලයිට් එකත් ගන්න ප්ලෑන් කරන් ඉන්න ඒකින් කියන්න ගයිස් අද අපි එන්ඩරගන්ට අරින්නයි හදන්නේ එහෙනම් අපි ඒකටත් ලෑස්වෙන්න ඕනේ ඔව් මම මේ විඩිය කරන්න කලින් ඉස්සල්ලම අපිට අල්ලපු වෙලේච්ච එකට ගිහිල්ලා පොඩි රේඩ් පාරත් දාලා රේඩ් දැම්ම අපිට ට්‍රයිල් චේම්බර් හම්බෙලා ඔමිනස් පෝටල්ස් වලින් ඉතින් ඒ රේඩ් පාරත් දාලා ගත්ත ලූට් එක තමයි මේ තියෙන්නේ ඩයමන්ඩ් ටික නම් අපිට ට්‍රයිල් චේම්බර් එක හම්බුනේ වින් චාර්ජස් ආනී බොටල්ස් උත් එහෙන් අනිත් ටික ඔක්කොම රේඩ් එකෙන් ගෝල්ඩන් ඇපලොත් අරහෙන් ඇත්තරම අපිට රේඩ් එකෙන් කියලා හම්බුනේ ඔය කැඩිච්ච එක්ස් එකයි එමරල්ඩ් ටික විතරයි ඒ දන්න මේක රේඩ් එක හම්බෙලා කියලා කිව්වේ අපි දැන් ටයිම් කැප්සියුල්ස් පෝන එක මම දැන්ටමත් හදලා තියෙන හින්දා මම ඒක හදන හැටි ආයි වීඩියෝ එක කරන්න යන්නේ නැහැ. ඔයාලට පේනවා වගේ දැන් අපිට ඒක පේස් කරන්න ඕන නම් ඔය වගේ කොළ පාටට දරම් පෙන්නවා. රතු පාටට පෙන්වන්නේ ඒක එතනින් ප්ලේස් කරන්න බෑ කියලා. කොළ පාටට කියන්නේ පුළුවන් කියලා. මෙතනින් ප්ලේස් කරුවා. මෙතන ඔන්න බලන්නු ගයිස් අපිට ඉන්න පොඩි දෙන්නේ මුණ අයියෝ ඒකවත් දැක්කේ නෑනේ ආයි බලමු ඔන්න බලන්න මේ පාර හරියට බලන්න මෙතන පොඩ්ඩක් ළඟ වැඩි ලැන්ටර්න් එකට මෙතනින් තියමු අම්මට මෙතන සුපිරි තැන මෙතනින් තියමු ටිකක් මෙහෙට වෙන්න අන්න හරි මෙතනින් තියමු තියමන් ඉතින් එහෙනම් බලන් ඉන්න තු හරි ඔන්න බලාගන්න ගයිස් මේ දෙන්න මයින්ක්‍රාෆ්ට් වලට අලුතෙන් ඇඩ් කරපු කැරක්ටර්ස්ලා දෙන්නේ මම ඔක පළවෙනි පාර දාද්දි අපිට ස්ටීව් මල්ලි ඇලෙක්ස් නංගි තමයි ආවේ ඒක එහෙනම නොස්ටැල්ජික් ෆීලිං එකක් තිබ්බ එකේ දැන් මුන් දෙන්න පල්ලෙහාට ගියාම අපිට මේක යූස් කරන්න පුළුවන්. ඔව් මම try කරලා බලුවා මේක පල්ලෙහාට අපිට යන්න බෑ. ඒක නිකම්ම නිකන් ඉලූෂන් එකක් වගේ. දැන් ඔයාලට පේනවනේ ගහේ ටයිම් එකක් තියෙනවා. අපිට ඕන තරම් අයිටම් මේක දාන්න පුළුවන්. ඕන තරම් කිව්වට chest තමන්නේ large chest එක දාන්න පුළුවන් සරම් විතරයි අපිට දාන්න පුළුවන්. ඒ නිසා
මම මේකෙන් මගේ ස්පියර් එකයි මේස් එකයි දානවා. දැන් අහන්න පා මේස් එක ගත්තේ චීට් කරලාද කියලා. නැහැ. මේස් එක ගත්තේ ට්‍රයල් චේම්බර් එකෙන්මයි. ඔමිනස් බෝතලේ ගැහුව වෙලාවේ ඔමිනස් කී එකක් හම්බුණා. ඒකෙන් ෆස්ට් ටයිම් මට හෙවිකෝ එක හම්බුණා. ඊට පස්සේ බ්‍රීස් රොඩ් එකෙන් මේස් එක හැදුවා. දැන් අපි මේකේ රියල් වර්ල්ඩ් ටයිම් දාලා මේක මට කියන්න බැරුණා. හයිට් කියලා හයිට් විස්පර් අනවුන්ස් කියලා තුනක් තියෙනවා. හයිට් එකෙන් කරන්නේ දැන් මේක අන්ලොක් වුණ වෙලාව අපි කාටවත් කියන්නේ අඩුම බඩු ටික දාපු එක්කෙනාටවත් කියන්නේ විස්පර් එකෙන් කරන්නේ අපිට බඩු ටික දාපු එක්කෙනයින් ඒ කියන්නේ මම ප්ලේයර් එයාට විතරයි ඒක අන්ලොක් වෙච්ච තැනයි අන්ලොක් වුණ වෙලාවයි නෝටිෆිකේෂන් එකක් වගේ නෝටිෆිකේෂන් එකක් කියන්නේ මයින්ක්‍රාෆ්ට් එකේ chat එකේ එන්නේ අනවුන්ස් කියන්නේ දැන් සර්වර් ප්ලේ කරනවා කියලා හිතන්නකෝ ඒකේ මල්ටිප්ලේයර්නේ එතකොට සර්වර් එකේ ඉන්න හැමෝටම ඒක අන්ලොක් වුණ වෙලාවයි තැනයි මේ තැන කියන්නේ කෝඩිනේට්ස් වෙයි එරා එහෙනම් මම මේක දානවා තප්පර 10කට දාමු තප්පර 10කට දාමුනේ 10 ඒක හොඳයි දැන් මම මේක තමයි රියල් වර්ල්ඩ් ටයිප් හින්දා අපි ඇත්ත තප්පර තමයි යන්නේ දැන් මම මේක ලොක් කරලා තියෙන්නේ ඔන්න බලන්න දැන් මට ඇරෙන්න අනිත් කාටවත් මේක අන්ලොක් කරන්න බෑ තප්පර තව 4කින් මේක අන්ලොක් වුණාම බලන්න අන්ලොක් වුණාම තැනයි ලොකේෂන් එකයි අපිට තැනයි ලොකේෂන් එක අයියෝ වැරදුනා අපිට ලොකේෂන් එකයි වෙලාවයි පෙන්නනවා ඒ ඔක්කොම ෆයර්වර්ක්ස් එකක් කරන ඒතකොට කොහොමද පේනවා අන්න ඒක තමයි මගේ අද සර්ප්‍රයිස් එක අඩු මෙච්චර සොම්බිලා කොහෙන්ද එකපාරට පොඩ්ඩක් ඉන්න මුන් ටික ඉවර අම්මෝ ක්‍රීපර් කෙනෙක් ඉන්නවා ක්‍රීපර්ලට මම පොඩ්ඩක්වත් ආස නැහැ මුන් ටික අයියෝ මුහු පුරලානේ ගමන මට කියන්න බැරුණා මම තව බ්‍රිජ් එකක් හැදුවා ඒ කියන්නේ මගේ බෝට් එකෙන් පාක් කරන්න පුළුවන් විදිහට and yes guys මට තව සෝඩ් එකක් හම්බුණා මේ පාර ට්‍රයල් චේම්බර් එක පට්ට ලකී වුණා කලින් ප්ලේ කරලත් නැහැ මොබයිල් වර්ෂන් එකේ ට්‍රයල් චේම්බර් ප්ලේ කරනවා කියන්නේ පට්ට අමාරුයි මොකද ඒක අර බ්‍රීස් කියලා මුප් කෙනෙක් ඉන්නවා 21 අප්ඩේට් එක හඳුන්වන්නේ ට්‍රිකි ට්‍රයල්ස් අප්ඩේට් එක අපිට දුන්නා සෝ ඌ කොහෙලෙත් අපිට උලම් පිබින එකමයි කරන්නේ විසික්කන අතර මල පයින් වෙලාවකට ඒත් කරන්න යන්න කොහොම හරි මම ඒක ලූට් කරා දැන් මම ඒක පාවිච්චි කරන්නේ XP ෆාර්ම් එකක් විදිහට දැන් මේ හිල වහලා ඉන්න ඕනේ මු කුපුරපු අම්මපා මුන් අයින් කරේ නෑනේ මයින්ක්‍රාෆ්ට් වලින් අනිත් අතට හොඳ සත්තු අයින් කරලා තියෙනවා හරි සොම්බිල ටික ඉවරයි වලත් පිරෙව්වා හරි දැන් මට දෙයක් කියන්න තියෙනවා මම වීඩියෝ එකේ දිග වැඩි වෙන හින්දා මම ඔෆ් කැමරා බ්ලේස් රොඩ් ෆාම් කරා දැන් ඔයාලා කියන්න එපා මම ක්‍රියේටිව් මෝඩ් එකෙන් ගත්තා කියලා නැහැ මම ඇත්තටම බ්ලේස් රොඩ් ගිහින් බේස් ලගෙන්ම ගත්තේ සෝ මම මේ බෝ එකත් එන්චාන්ට් කරා ශීල්ඩ් එකයි මට තව කලිසමක් හදා ගන්න ඕනේ ඒ ටික විතරයි මට තියෙන්නේ ඔව් මම මේකට දාලා තියෙන්නේ ෆ්ලෝ ආම් ට්‍රිම් එක. ඔළුවට ඇක්වා ෆිනිටි දාලා තියෙන්නේ. වතුර මයින් කරන්න පාස් වෙනවා නේද ඒකට? අන්න ඒකයි. දැන් අද වීඩියෝ එකෙන් මම කරන්න යන්නේ ට්‍රයල් චේම්බර්ස් ලූට් කරන එකයි තව අනේ මන්ද හිතන දෙයක් කරනවා. වීඩියෝ එකේ ටයිටල් එකත් අද හිතන දෙයක් කරා කියලා. එහෙම හොඳයිනේ. හරි. එහෙනම් අපි මේකෙන් බහැලෙමු ඉස්සෙල්ලාම good morning guys හරි අද අපිට ප්ලෑන් එකක් නෑ අපිට හිතෙන් දේවල් කරනවා
වෙලාව තිබ්බොත් අර කලින් විඩක එක්ස්පලෝ කරලා මගති මැරිච්ච බුට්ලන් මන්ෂන් එකත් එක්ස්පලෝ කරනවා තැක උන්ට අපිට ලංවෙන්නත් බෑ ඩයිමන්්ඩාමති හැබැයි වෝක නම් පොඩි ප්‍රශ්නයක් වේ මූ පිච්චි පිච්චිත්වෙන ආන ගිනි අරඟවරුණා දැන් අපි මොකක්ද කරන්නේ තුක්ටාද කරන්න දේවල් නම් ගොඩත් තියෙනවා ට්‍රයිල් චේම්බර් සයි ලූට් කරන හම්මදී ඉතින් මඟත් දවසම කරම ඇවිදවි තින්න විතරන්න මේ විච් කෙනකින් ඇසිට් කුප්පයකනුත් ගුටිකෑව ඌ ඇසිට් තමයි පොයිසන්න එෆෙක්ටක හව ගනි උඹයි කැත්ත නාය මගේ ඔලුව ඉස්සරහ හරි එහෙම කරලම කෙලින්මගේ ගෙදර බලාගෙන මේස් එකට ඩෙන්සිටි වන්න නෑන මේස් එකට හම්බුන්නෑ මේස් එකට ඩෙන්සිටි වන් ගත්තම විලේජ කෙනෙක් ඕ නෑම ඩෙන්සිටවන් පොතක් හම්මුණ ටයිල් චේම්බසර එහෙමද මට මගේ මතක ගැන පොඩ්ඩක් ඒක වැඩි හිතන්න පා 2025 ඕලෙවල් ලියපු කොල්ලිකවට ඇටි දෙයක් බලාපොරොත්තුවෙන් බෑ ආතල්ලෙකට කිව්වේ හරි ඒකම අපි අද නෙදයකට අනාද නැද්ද කියලා ඉස්සරහත් තිරණය කරන්න ඕන මොකද ඇත්තට මට ඇති ප්ලෑන්් ඇන්න ම සාමාන්‍ය වීඩියෝ කරන්න ප්ලෑන් ඇතියගෙන අද මා ස්ක්‍රිප්ට එකක්වත් ලිවෙන මට හිතනය ඔහේ කියල දාන එනිමේ මේ පාලම නම් පොඩ්ඩ ලස්සන්ටාව ඇත්තම කියන්න ගයිස් මේ පාලම හැදුවේ මා රෙකෝඩ්ඩ දාලායි මේ පාලම හැදුවේ ඉට පස්සේ බලද්දී ඒක රෙකෝඩ්ඩලා තිබුණේ නැහැ හරිම කනකාටුයි ඊට පස්සේ එහෙම මං අය රෙකෝඩිං කර ඒ මේ රෙකෝඩිං කලින් රෙකෝඩිං එක රෙකෝඩ්ඩලා තිබුන්න හැ ඒක නම් මගේ අත්තරැද්දත් තමයි ෆෝර්න් එකෙන්නේ කරන්නේ එතකොට ස්ක්‍රීන් රෙකෝඩින් දාන්න ඕන දෙක දාන්න බැරිුණ ඊට පස්සේ ම හිතාදාගත්ත ට්‍රයිල් චේම්බස් ලෝඩ් කරනවා කියලා ඉතින් අපේ ලෝඩ් කරන්න අපිට මේ ආම එක අපිට අයින් කරන්න නවා මොකද මේක කැඩෙන් ආසන්නයි වලට පේනවා ඉතින් අපිට ඕන කරනවා ට්‍රයිල් චේම්බස් ලෝඩ් කරනවා කියලා පොරටක් දුන්න මෙයා තවටගේ වින් චාර්ජ සොලින් සෙල්ලං කරනවා දැක්ක මිගෙන ආතල්ගේමය අඩෝ පොඩිග මොක වෙන්නේ කොත වෙන්න කොළඹ ටොෆියත් දෙන්නද තාත්ත වෙලමට කෙලීතන්න අන්න එම ඕම් පල මොකද තුපන් තුපා මෙහෙම මේස් කරන්න බයිත් දන්නන මේස් තාම් පොඩ ස්කිල්ල එක අඩුයි පොඩ්ඩින් අඩ්ඩෝ පට්ට පවහුල් සිට්ට එක අඩු කොහෙදගේ මැරුණද මැරිලා අවුසෑ ඔව ට්‍රයිල් චේම්බසයනෝ කියලා හිතාගෙන මම අන්තිමට නදරෝනේ නෙදරේ මංගිව්වනේ මගේ මුලේ වැඩක නෙදේ මටවත් හිතාගන්න බෑ එක සාමාන්‍ය 2025 ඕලෙවලේ පොල්ලෙක්ට මායායෙක් කියනවා මෙතනින් පනින්න බෝට්ටුව පාච්චි කරන්න ඕන එද දැන් කෙරීම ලාවකට අඩියඟ පුළුවන්න සුපිරී පැන්නේ එනම් ගයිස් නේ දෙක ග්‍රයින්් කරන්න ලෑස්ති වෙන්න Run. නෙදරගේ මැරණක තරම් අවසනාවන්ත දෙයක් මහිතන්න ආයි තියෙනවා කිය ආයි ගිහට රජගත් දිල බලමු මගේ බලාපොරොත්තු මෙතන එක්ප එකතු කරගන්න එහින්දමන් තනිකර කෝඩ්ස් මයින් කරන එකයි යුර මරණක විතරයි කරේ
ඒකම තව අකර තැබ්බෑ සිද්ධ වුණා. ඒකත් බලන් ඉන්නකෝ. මම හිතන්නේ පිකැක්ස් එකේ ස්පීඩ් එක වැඩි හින්දාද කොහේ මං වැටුනේ ලාවලට. හරි. ඒකෙන් එතනත් ඉවරයි. ඉතින් අපි ගෙන අබරු ටික අපි එක්රැස් කරලා මන් ලෑස්තිනේ නෙදර එකේ තවත් චාරිකාවක් දාන්න. කවුද දන්නේ මේ පාරවත් අපේ ලක් එක පෑදුනොත්. ඉතින් මං තනිකරම කරේ ගෝල්ඩ් මයින් කරන එක. ඊට පස්සේ ආයි ගෙදරට ඇවිල්ලා එතනින් හම්බෙච්ච පොට් ටිකෙන් එන්චාන්ට් කරලා ඊට පස්සේ මං ලෑස්ති වුණා ස්ටෝම් හෝල්ඩ් එක හොයාගෙන යන ගමන පටන් ගන්න. Ice of Enders 17ක් හදාගෙන තව එන්ඩර් පර්ල්සුත් ඉතුරුනා. සුපිරිනේ. ඒ හින්දා අපිට අන්න අර පැත්තටයි යන්න තියෙන්නේ. එහෙනම් ඒකත් පටන් ගමු. යන අතරතුර පොඩි අකරතැබ්බයක් වුණේ උනානේ මැරුන්නේ. ඒ මංගදී පොඩ්ඩක් ඩිස්ට්‍රැක්ට් වෙලා චෙරි ග්‍රෝව් එකකට පැනලා චෙරි ගස් ටිකක් කඩාගත්තා. ඊට පස්සේ ස්ට්‍රෝං හෝල්ඩ් එක තියෙන තැන හොයාගත්තා. පල්ලෙහාට ඩිග් කරගෙන ගියා. මයින් ෂාෆ්ට් එකක් හම්බුණා. ඊට පස්සේ ගෝල්ඩ් වගේ මයින් කරගත්තා. ස්ට්‍රෝං හෝල්ඩ් එකේ පෝටල් එක හොයාගෙන එනම ගේමක් දීලා බුක් අන්තිමට ලයිබ්‍රරි එක අතරමං වුණා. එහෙම හිතුවට වැඩේ අතෑරියේ නෑ. එහෙම කියද්දිම අපිට හම්බුණා පෝටල් එක. මේක මයින් කළා. හරි ගයිස්. මේ තියෙන්නේ එන් පෝටල් එක. මයින්ක්‍රාෆ්ට් ගැන දන්නේ නැති එකෙක් ඉන්නවා නම් අපිට කරන් තියෙන්නේ මේ තියෙන Ice of Enders මෙතන පුරවන එක. මම නම් හිතන්නේ 2026 කවුරුත් මයින්ක්‍රාෆ්ට් ගැන දන්නේ නැති වෙයි කියලා. සෝ මෙහෙම Ice of Enders ටික පෙරෙව්වම ඔන්න ඔය විදිහට පෝටල් එක ඕපන් වෙනවා. දැන් අපි රීචෙක් කරලා බලමු අපි ඔක්කොම දේවල් ගෙනාවද කියලා. ඔක්කොම දේවල් ගෙනල්ලා තියෙන ඉඳලා අපි යන් end එකට. the end. බයි හිතන විදිහට කිව්වේ. හරි. දැන් අපිට තියෙන අතනට pearl ලැක්සි කරලා අපේ වැඩේ පටන් ගන්න. ඉතින් ඔහම ක්‍රිස්ටල් ටික අපි හෙවින් සැරේ කැඩුවා. මේකට පුවගේ විදනවා. හරි. ඒක ෂේප්. තව ටිකයි තියෙන්නේ. ඔහම අනිත් එකත් හරි. ඔන්න ඔහම තුන්වෙනි එකත් කුඩු කරද්දී ආරියට හරි. මම මරුවා. ඒක ඇත්තට හිතන් දෙයක් නැහැ. අපි ගණන් ගන්න එපා මොනවද උනේ කියලා. ආයියන් ස්ට්‍රෝං හෝල්ඩ් එක හොයාගෙන. ඇයි මටම මෙහෙම වෙන්නේ? නෙද එක යූස් කරලා තමයි ස්ට්‍රෝං හෝල්ඩ් මේ පාර යූස් කරේ. කියන්නේ මම අර ලොකේෂන් සේව් කරගත්තානේ. ඉතින් මම පෝටල් එක හදලා ගියා. වැඩි හිතන්න එපා. ආයියන් අපේ රාජකාරියට. තව ඩිංගෙන් බිම් බම්බා. මකර පර්ච් වුණ ගමන් එයාගේ ඔළුවටයි ගහනවා. ඔළුවට ඩැමේජ් එක වැඩි. ඔන්න පර්ච්. දැම්ම නෑ තව තියෙනවා අපිට එන් ක්‍රිස්ටල් කුඩු කරන්න. ඒ ටිකත් කුඩු කරලා අපි මකරට ගහන්න යනවා. මේ වර්ෂන් එක බෙඩ්රොක් හින්දා මේක තියෙන පොඩි ග්ලිච් වගේ පාවිච්චි කරලා මකරටත් ගහලා අපි කොහොමද ගේම් එක බීට් කරා ගයිස්. පන්තිවේ බෝගේ විදින්නත් කලින් මකර අර කණුවේ වැදිලා මැරුණා. ඒක බෙඩ්රොක් වල තියෙන ග්ලිච් එකක් පොඩි. ඉතින් ඔය XP ටිකත් අරගෙන මම යන්න හැදුවේ අවුටර් එන්ඩ් අයිලන්ඩ්ස් ටිකට. මොකද මගේ ප්‍රධාන අරමුණ මකර මරණ එකයි එලයිට් එක ගන්න එකයි. සාමාන්‍යයෙන් මයින්ක්‍රාෆ්ට් වලට අලුත් එක්කෙනෙක් නම් ඔයා දන්නවා එලයිට් නෑ ඔයා දන්නේ නෑනේ. එලයිට් එක අපිට යූස් කරලා අපිට අහසේ පාවෙන්න පුළුවන්. ඒක තමයි ඒකේ ප්‍රධාන රාජකාරිය. තව අපිට එන්ඩ් අයිලන්ඩ්ස් වලින් එන්ඩ් අයිලන්ඩ් නෙමෙයි සෝරි එන්සිටීස් වලින් අපිට හොඳ ලූට් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩයමන්ඩ් ලූට්, ඩයමන්ඩ් චෙස් ප්ලේට්, ඩයමන්ඩ් ඇක්ස් ඒ වගේ. ඉතින් මම විනාඩි 10ක් තිස්සේ මේ ස්ට්‍රක්චර් එක උඩින් නම් පල්ලෙහාට නෙමෙයි පහළින් නම් උඩට ලූට් කරා. ඒ ඇස්සේ මට ඉන්ටරෙස්ට් එකක් හම්බුණා. ඒක මම නෝමල් පිකැක්ස් එකෙන් කුඩු කරලා මට හම්බුනේ ඔබ්සිඩියන් 8ක් විතරයි. ඊට පස්සේ තමයි මම Google එකේ ගහලා බැලුවා ඇයි කියලා. බැලින්න එකට සිල්ක් ටච් ඕනේ guys. ඔයාලා දන්නේ නැත්නම් සිල්ක් ටච් කියන්නේ එන්චාන්ට්මන්ට් එකක්. අපිට ඒක දාන්න පුළුවන් පිකැක්ස් එකට, ඇක්ස් එකට ඒ වගේ දාන්න පුළුවන්.
ඒකෙන් අපිට බ්ලොග් එක ඔරිජිනල් විදිහට හම්බෙන. හිතන්න ග්‍රාස් බ්ලොග් එක අපි නෝමල් ශවල් එකෙන් මයින් කරාම හම්බෙන්නේ ඩර්ට් බ්ලොග් එක. ඒත් අපි සිලෙක්ට් ටච් එන්චාන්ට් කරපු ශවල් එකකින් අපි මයින් කරාම අපිට තනි ග්‍රාස් බ්ලොග් එකම හම්බෙනවා. සෝ ඉතින් මම මේක තනිකර උඩින් ඉඳන් පල්ලෙහාට නෙමෙයි පහළින් ඉඳන් උඩ ලූට් කරලා අන්තිමේ එන්ඩ් ෂිප් එකටත් මං ආවා. මං කිව්වේ හොඳ ලූට් තියෙනවා කියලා. ඉතින් මම මේ දෙක අරගෙන චෙස් දෙකත් ගලවලා ගත්තා. සමහරක් වෙලාවට බෙඩ්රොක් එකේ තියෙන ග්ලිච් හින්දා අපිට අයිටම්ස් ගන්න හරි අමාරුයි. විශේෂයෙන්ම මොබයිල් ප්ලේ කරන හින්දා ඒක තවත් අමාරුයි. ඒක තමයි ලංකාවේ මොබයිල් ප්ලේයර්ස්ලා ගොඩක් අඩු. මම දැක්කා මේ YouTube එකේ ඉන්න එක්කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය ලංකාවේ මොබයිල් ප්ලේයර්ස්ලා නැති තරම්. සෝ අපි මේ ලයිට් එකත් අරගෙන අපි යගේ මිෂන් එක මෙතනින් කම්ප්ලීට් කරනවා. සෝ මේක දාගත්තම එන්න මැජෙස්ටික් ලුක් එක මට එන්නේ. ඒ ලයිට් එක දාගෙන බලන්න. එහෙනම් දැන් අපි ගෙදර බලා පිටත් වෙන්න ඕනේ. මේකේ පාට කහ පාට උනේ මොකද මම ස්කින් එක යූස් කරලා තියෙන අර පොඩි ඇඩ් ඔන් එක ස්කින් එකක්. ඒ හින්දා මට ඒ ලයිට් එක කහ පාට තමයි එන්නේ. හරි ඒක අමතක කරලා අපි දැන් ගෙදර යනවා. ඕකේ. එලයිට්‍රා ඉක්විප්ඩ්. දැන් අපිට තියෙන මේකට අවශ්‍ය එන්චාන්ට්මන්ට් ටික දාගන්න. ඊට කලින් අපිට ඒ ටික ගන්න අපිට විලේජ් එකක් හොයාගෙන ඌ විලේජ් කෙනෙක් මෙන්ටි විලේජ් කෙනෙක් කරන්න වෙනවා. ඉස්සෙල්ලම අපි පොඩ්ඩක් ෆ්ලෙචර් කෙනෙක් කරලා එමරල්ඩ් ටිකක් හොයාගන්න ඕනේ. මට ඒකට අයිඩියා එකක් තියෙනවා. ඊට කලින් මෙන්න මේ රොකට් ටික අරගෙන යන්න. බෙඩ්රොක් වල තිබ්බ ග්ලිච් එකක් හින්දා මේ රොකට් ටික ගන්න බැරි වුණා. ඊපස්සේ බැරල් එක කඩලා මේ රොකට් එක ගන්න පුළුවන් වුණේ. කොහොම හරි ටික ගමුකෝ ඒ ටික. හරි. ඊට පස්සේ මං ගෙනා බඩු ටික අඩු කරලා මං එමරල්ඩ් ටිකත් අරගෙන ට්‍රිම් ටිකකුත් දාලා උදෙන්ම මං පිටත් වෙන්න හැදුවේ ෆෙචර් කෙනෙක් හොයාගෙන උගෙන් එමරල්ඩ් ටිකක් උස්සන්න. හරි. ඒ ලයිට් එක පාවිච්චි කරලා යනවද? ඕනේ නෑනේ. කෙලින්ම අපි ටෙලිපෝට් වුණා. මූ වැඩක දෙයක් දෙනවත් දන්න පොඩ්ඩක් බලමු. වැඩකට දෙයන්න දෙන්න පාටක් නෑ. ඌ එහෙම එතරම් සෙත් පෝච්චි කරලා අපි යන් අපේ ෆ්‍රෙචර් එකට. මුට මූ ඉස්සරහා ෆ්‍රෙචින් ටේබල් එක තිබ්බට පස්සේ ගත්තේ අර අහක ඉන්න ලයිබ්‍රේරියන් කෙනෙක්. මූ නෙමෙයි ලෙජ් පොඩ්ඩක්වත් ගත්තේ ඒක. හරි ඔයාත් හරි එන්නකෝ. දැන් එහෙනම් මූ ට්‍රැප් කරමු මෙතන. හරි ඒක ඩන්. එහෙනම් අපි වුඩ් ටික මයින් කරලා උට දීලා එමරල්ඩ් අරගෙන තා අපි ගාව තිබ්බේ එමරල්ඩ් ටිකුත් අරගෙන ඒ බ්ලොක්ස් උත් තිබ්බේ එම කරලා මුගෙන් ගත්ත හොඳ පොට් ටිකක් පන්ච් වන් පොත් දෙකක් අරගෙන එක පන්ච් 2 කරලා අපි ඒක දානවා බෝ එකට. පොට් ටික අරගෙන එතනින් ඒ දවසේ වැඩත් ඉවර කරා. ඊට පස්සේ මං කෙලින්ගේ ට්‍රයිල් චේම්බර්ස් බලාගෙන එතන පොඩ්ඩක් ලූට් කරලා එතනින් අරගෙන අද අපේ වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරනවා. සෝ කොහොමද හිතෙන්නේ අද වීඩියෝ එක? පාලින් කමෙන්ට් එකක් දාන්න. තව වල දුන්න සපෝට් එකට මම ගොඩක් ස්තුති කරනවා. මොකද මම මෙච්චර කාලයකට මට මෙච්චර හම්බුනේ නැහැ. ඒකම පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා. මුන්ව ගැට ගහලා අපි අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කළා දාන්න වෙනවා. මුන් හම්බුනේ පිග්ලින් එක මේව කරලා. බෝ එකෙක් වැඩි කමන්නේ. කොමරි thanks for all your support. මමගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මුන් බලන්න එන කියුට් නේද guys. එහෙනම් ටටා බයි see you soon. ඒ පැත්තට නෙවෙයි. හරි. අයි කිව්වා. ටටා බයි see you soon.